අදත් ඔයාලව ආදරයෙන් ඩිලංකා රන්තිවල ලක්සලට පිළිගන්නවා. අද යමු ලංකාවේ උසම ගමෙන් ළඟදි නවීකරණය කරපු ශාන්තිපුර ඊගල් විව් පොයින්ට් එක බලන්න. අපි මේ යන්නේ 2025 මාර්තු 2 වෙනි සතියේ. මෙතනින් තමයි හැරෙන්න තියෙන්නේ. නුවරඑළිය මහනුවර පාරේ ඇවිල්ලා දම්රු ෂෝරූම් එක පහු කරලා ටික දුරක් යනකොට ශාන්තිපුර හන්දිය හම්බ වෙනවා. මේ තියෙන්නේ ශාන්තිපුර හන්දිය. එතනින් උඩට තව කිලෝමීටර් 3ක් වගේ යන්න ඕනි. මේ පාර ටිකක් පටුයි. හැබැයි පාර හදලා තිබුණා පරිස්සමින් යන්න ඕනි. යන අතරමඟත් හරිම ලස්සන වටපිටාවක් පහු කරගෙන යන්න තියෙන්නේ. මේ පාරේ බස් එකකුත් වැඩ කරනවා. නුවරඑළිය නගරේ ඉඳන් ශාන්තිපුර විව් පොයින්ට් එකට එන්නම ඔයාලට විනාඩි 15ක් වගේ යන්නේ. හරිම ළඟ තියෙන්නේ. 1975 වගේ ඉඳලා ශාන්තිපුර නැරඹුම් මධ්‍යස්ථානයක් තිබුණා. දැන් ඒ ස්ථානය නවීකරණය කරලා ඉතාමත් ආකර්ශනීය විදිහට ඉදි කරලා තාම මාස කිහිපයයි. මට විව් පොයින්ට් එකේ බිල්ඩින් එක ඈතට දැක්ක ගමන් වාව් එක මාරයි කියුණා. ඔයාලට ඉස්සරහට බලන්න පුළුවන් ඒක ඒ තරම් යුනික් විදිහට හදපු සිලින්ඩරාකාර බිල්ඩින් එකක් ඩිසයින් එකක් තිබුණේ. ඇත්තටම වෙන්න ඕනි ඒකයි. එතනට ගියාමත් ටිකට් එකට QR කෝඩ් එකක් හම්බ වෙන්නේ. ඒක ස්කෑන් කරලා තමයි ඒ යුනික් බිල්ඩින් එකට ඇතුල් වෙන්න තියෙන්නේ. මේ තියෙන්නේ ලස්සන තේවත්තක් මැදින් තමයි ඊගල් විව් පොයින්ට් එකට යන්න තියෙන්නේ. ඔයගොල්ලන්ට දැන් පෙනෙයි මේ බිල්ඩින් එක කොච්චර ලස්සනද කියලා. මෙතනට ඔන්ලයින් ටිකට් බුක් කරන්නත් පුළුවන්. eaglesviewpoint.lk වෙබ් අඩවිය හරහා. ඒකත් ලොකු ප්ලස් පොයින්ට් එකක්. ඇත්තටම වෙන්න ඕනි මේ දේ. ඇත්තටම සතුටු හිතුණා ලාංකිකයෙක් විදිහට අපේ රට පොඩ අඩියෙන් අඩිය ඉස්සරහට යන හැටි දැකලා. මේ තියෙන්නේ ඇතුල් වෙන්න කලින් එතන ඉස්සරහා අපිට පේන විදිහ පොඩි කඩපේලියක් තියෙනවා මේ ඉස්සරහා තේවත්ත. මේ දවස්වල ගොඩක් අය කියන කතාවක් තමයි දැන් එන සුද්ධ වැඩක් නැහැ, සල්ලි වියදම් කරන්නේ නැහැ, නිකම්ම බෑක්පැකර්ස්ලා විතරයි, මෙහෙම ගියොත් වැඩක් නැහැ සංචාරක කර්මාන්තේ කියලා. අපි කන්න ගියපු තැනකදීත් එතන අය කිව්වෙත් දැන් එන සුද්ධ ගාන අහලා කෑම ඕඩර් කරන්නේ අත දිගාරලා වියදම් කරන්නේ නැහැ කියලා. ඉතින් ඒකේ වැරද්දක් මම නම් දකින්නේ නැහැ. ඒ විදේශීය සංචාරකයෝ තමන්ගේ රටේ මහන්සි වෙලා උපයන මුදල් ලංකාවට ඇවිල්ලා අපිට නිකන් දෙයි කියලා හිතන මානසික මට්ටම අපි මුලින්ම නැති කරගන්න ඕනි. ඔවුන් එන්නේ ගුවන් ටිකට් පත්වලට වියදම් කරගෙන ඔවුන්ගේ ජීවිතයට දෙයක් එකතු කරගන්න. ඉතින් අපි ඔවුන්ට දෙයක් නොදී මුදල් බලාපොරොත්තු වෙන එක වැරදි. අපිට ඒ වෙනුවට කරන්න පුළුවන් ඔවුන්ගේ මුදල් ඔවුන්ටත් ප්‍රයෝජනවත් විදියට වියදම් කරන්න මාර්ග හදන එක. මෙතන එන්ට්‍රන්ස් ටිකට් එක දේශීය සංචාරකයෙකුට මට මතක විදියට රුපියල් 300යි, විදේශික සංචාරක වැඩිහිටියෙකුට රුපියල් 600යි. බලන්න මේ යුනික් බිල්ඩින් එක ලස්සනයි නේද ඒක. මේ තව යාළුවෙකුත් හම්බුණා, ලොකු මිලිපිට කෙනෙක් හම්බුණා අපිට. මෙතන මේ ෆස්ට් ෆ්ලෝ එකේ එතන වාඩි වෙලා ඉන්න පුළුවන් විදිහට ඒරියා එක හදලා තියෙනවා. එතනටත් ලස්සන විව් එකක් පේනවා. බලන්න කොච්චර ලස්සන විව් එකක්ද පේන්නේ කියලා. මිනිස්සු හදපු ලස්සනක් නෙමේ. ස්වාභාවිකවම අපිට ලැබුණු මේ ලස්සන අපිට මාකට් කරන්න පුළුවන්. ඒ ලස්සන විඳින ගමම්ම. කොහොමද අපි වැඩි දෙයක් සංචාරකයට දෙන්නේ? දැන් උදාහරණයක් විදිහට කිව්වොත් ඩුබායි වල ඩෙසර්ට් සෆාරි පැකේජ් එක ගත්තොත් ක්ලයන්ට් පික් කරනවා. ඊට පස්සේ එකගෙන යන තැන තියෙනවා shops. එතන ornaments, scarf ඒ වගේ දේවල් විකුණන්න තියෙනවා. අනිවාර්යයෙන්ම එන කෙනෙක් ගොඩක් වෙලාවට scarf එකක් ගන්නවා. ඒ වගේම එතන තියෙනවා bike rides. එතකොට camel rides, අර බර්ඩ් කෙනෙක් එක්ක ෆොටෝස් ගහන්න තියෙනවා. ඒ එන සංචාරකයා ඩෙසර්ට් සෆාරි එක අරන් යන්න කලින් එයාලා විනාඩි 20ක් විතර ටයිම් ස්පෙන්ඩ් කරන්න ටයිම් එකක් දීලා ඒ සංචාරකයට මොනවා හරි ඇක්ටිවිටි එකක් කරන්න දීලා ඒ තුලිනුත් උපයන්න තමයි ඒගොල්ලෝ උත්සාහ කරන්නේ. එතන වැරද්දක් මම දකින්නේ නැහැ. අපි කැමති නම් අපිට ඒ දේ ඇක්ටිවිටි එක කරන්න පුළුවන් ඒ ගාන ගෙවලා. දැන් කැමල් රයිඩ් එකෙත් පොඩි දුරක් යන්න පොඩි ගානක්, වැඩි දුරක් යන්න වැඩි ගානක්. බයික් රයිඩ් එක උනත් ඒ විදිහයි. ඒ විදිහට අපිට පුළුවන් මෙතනටත් අපේ ශාන්තිපුර මේ විව් පොයින්ට් එකේ
එන්ට්‍රන්ස් ටිකට් එක රුපියල් 600ට අමතරව ලොකු දෙයක් කරන්න. අපිට පුළුවන් නම් ඇතුල් වෙන තැනදීම එන හැමෝගෙම ලස්සන ෆොටෝ එකක් ගන්නවා. මේක ගොඩක් රටවල් වල ගොඩක් ඇට්‍රැක්ෂන්ස් ළඟ කරන දෙයක්. ඒක නොමිලේ ගන්න අනිවාර්යෙන් ඒ ෆොටෝ එක ගන්නවා. ඒ සංචාරකයෝ එතනින් පිට වෙන වෙලාවට ඒ ෆොටෝස් ටික පෙන්නනවා. එතකොට එයාලා ඒකට කැමති වුණොත් කවුරුණත් කැමතින සිහිවටනයක් විදිහට තියාගන්න ඒක ප්‍රින්ට් කරලා පොඩි ෆ්‍රේම් එක දාලා ඒක සැලකිය යුතු මුදලකට ඒ සංචාරකයට ලබලා දෙනවා. රුපියල් 2500 3000ක් වගේ ගානකට ඒ සංචාරකයා කැමති නම් ඒ සිහිවටනය දෙන්න පුළුවන්. මේ view point එක තියෙන්නේ ලස්සන තේවත්තක් ළඟ. තේවතු දිගට පාරවල් තියෙනවා. අපිට පුළුවන් නම් පෝනි රයිඩ් එකක්, හෝස් රයිඩ් එකක ටික දුරක් සංචාරකයට ඔෆර් කරන්න. දැන් ග්‍රෙගරි වැව ගාව පෝනි රයිඩ් එකක් රුපියල් 1000ක් වෙනවා. මේ ඔයාලට පේන්නේ ශාන්තිපුර ගම අර තියෙන පන්සල. මෙතනට අපිට උසම ගෙදරත් පෙනුණා. ලංකාවේ උසම තැනක පිහිටි ගෙදරත් පෙනුණා. ඒ වගේ තැනුත් මාකට් කරන්න පුළුවන්. මේක ලංකාවේ උසම ගමනේ. ගමේ සාමාන්‍ය ජන ජීවිතයට හානියක් වෙන්නේ නැති විදිහට උසම ගම වටේ සංචාරයක් එක්කගෙන යන්න සෆාරි ජීප් සර්විස් එකක් දාන්න පුළුවන් නම් මන් දන්නේ නැහැ එහෙම දෙයක් දැනට තියෙනවද කියලා. ඒ වගේම උසම ගමේ පන්සල බලන්න එක්කන් යන්න පුළුවන්. මං හිතනවා පන්සලට ඇතුල් වෙන සුළු මුදලකට ටිකට් එකක් ඉෂුව කරත් කමක් නැහැ විදේශිකයන්ට. අපි කොහොමත් වෙන රටවල පන්සලකට යනවා නම් ටිකට් ගන්න ඕනි. මේවා අර පැකේජ් එකටම අඩංගු කරන්න පුළුවන්. එතකොට එන සංචාරකයට උනත් එන තැන ඇක්ටිවිටීස් වැඩි වෙන තරමට මෙතනට එන සංචාරකයෝ ප්‍රමාණය වැඩි වෙනවා. මෙතන තවත් ඒ කර්මාන්ත ශාලා තියෙනවා, තේ වතු තියෙනවා. ඒ තේ කර්මාන්ත ශාලාවක් බලන්න එක්කන් යන්න පුළුවන් මේ පැකේජ් එකේම. මේ වගේ කරන්න දේවල් ගොඩක් තියෙනවා. ඔයාලා මේ වීඩියෝ එකේ දැක්කේ ග්‍රෙගරි වැව. මෙතනට නුවරඑළිය නගරය ලස්සනට පේනවා. මේ ටවර් එකේ උසම තැන රූෆ් টොප් එක එතනදී අංශක 360ක view එකක් බලා ගන්න පුළුවන්. එතනට ගියාම නුවරඑළිය නගරය, පිදුරුතලාගල, හග්ගල, ග්‍රෙගරි වැව, කිකිලියාමාන කඳුපන්තිය, ශ්‍රීපාදය, සප්තකන්‍යා කඳුපන්තිය බලා ගන්න පුළුවන්. අපිට ශ්‍රීපාදයයි සප්තකන්‍යා කඳුයි නම් පෙනුනේ නැහැ. ඒ වෙලාවේ මීදුමෙන් වැහිලා තිබුණේ. අපිට පුළුවන් නම් උසම ගමේ මාකට් ප්ලේස් එකක් ප්‍රොමෝට් කරන්න. මන් දන්න විදියට view point එකේ පහළ දේශීය වෙළෙඳුන්ට වෙන් කරලා තියෙනවා. ඉතින් අපිට හොඳ මාකට් වෙන නමක් දාලා අඩු මිලට ක්වොලිටි ඇඳුම්, සපත්තු සෙරප්පු, සිහි වටන ඒ විදියට ගන්න තැනක් හදන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. මේ 3rd floor එකේ තියෙන ඇඩ්මා ටී අවුට්ලට් එක. එතන තේ එකක් නුවරඑළියේ තේ එකක් බොන ගමන් කේක් කෑල්ලක් කන්නත් පුළුවන්. එතනින් පල්ලෙහාට බැස්සම 2nd floor එකේ තියෙනවා බැරිස්ටා අවුට්ලට් එකක්. මට හිතුණු දෙයක් තමයි එන්ට්‍රන්ස් ටිකට් එකත් එක්කම කොෆි එකක්, ටී එකක්, එක කේක් එකක් ඒ වගේ ඔප්ෂන්ස් බන්ඩල් කරන්න පුළුවන් නම් කීප දෙනෙක් හරි ඒ ඔප්ෂන් එකට යයි කියලා. මොකද නැත්තම් බඩගින්නක් තිබ්බේ නැත්තම් ගොඩක් වෙලාවට මේ වගේ එකකට යන chance එක අඩුයිනේ. හැබැයි මුලදී මේ ඔප්ෂන් එක දුන්නොත් කීප දෙනෙක් හරි ඒ ඔප්ෂන් එකට යන්න පුළුවන්. 2nd floor එකෙන් ටවර් එක ඇතුළට යන්න ටිකට් එකේ QR කෝඩ් එක ස්කෑන් කරන්න ඕනි. ඒ 2nd floor එකෙත් හරි ලස්සනට view area එකක් හදලා තියෙනවා වෙනස්ම ඩිසයින් එකකට. පල්ලෙහාත් හරි ලස්සනට ඩිසයින් කරලා තියෙනවා. හරිම ලස්සනයි. ලංකාවේ උසම ගම්මානයේ ශාන්තිපුර හදන්න මුල් වෙලා තියෙන්නේ නුවරඑළියේ හිටපු නගරාධිපති කෙනෙක් වෙන විලියම් ෆර්නෑන්ඩු මහතා. ඔහු සිංහල ජනතාව නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතියක් විදියට තමයි මේ ගම්මාන ඇති කරලා තියෙන්නේ. මම හොයාගත්තු කරුණු අනුව ඔහුගේ බිරිඳගේ නම තමයි මේ ගම්මානයට දාලා තියෙන්නේ. මේ විදියට තමයි අපේ තවත් ලස්සන ගමනක් ඉවර වුණේ. ඔයාලත් පුළුවන් වුණු දවසක නුවරඑළිය ආවොත් අමතක නොකර ශාන්තිපුර ඊගල් view point එකට යන්න. මේ ඉතින් අපි ගත්ත ෆොටෝස් ටිකක් ඒ ටිකත් බලාගෙනම යන්න. සතුටින් ඉන්න, ආදරෙන් ඉන්න. මම ඩිලංකා.